මග මැරුවත් අපි එනවා. මග මැරුවත් අපි එනවා. නවත්තන්න බෑ කාට. අපිට වෙලා දුන්නේ වසර ගණන් එප කරලා අපි යනවා තව උපාධියට රැකියාවට මිනිසුන්ට මිනිසුන්ට අපට දියව අපේ මම ගයත්‍රි ශශිකලා ඒකාබද්ධ රැකියාව හේතුපාධාරී සංගමයේ කමිටු සමාජිකාවක්. අපි මේ වෙනිදා 17 වෙනිදා අපි ආරම්භ කර සත්‍යාග්‍රහයක්. මේ වෙද්දි දවස් 5ක් අපි මෙතන රැඳී සිටිනවා. හැබැයි මේ වෙනකන් අපේ රජයෙන් කිසිම මේ ආණ්ඩුවෙන් කිසිම අපිට විසඳුමක් ලබා දුන්නේ නැහැ මේ රැකියාව හේතුපාධාරීන් ගැන. හර්ණි අගමැතිතුමේ පාර්ලිමේන්තුවේ කතා කරනවා අර ආයවැයට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ 35000 ආයවැය 30000ක් වුණා. දැන් අහපව 35000ක් ගැන කතා කරනවා. එතනින් 35000 දනු 10000ක් රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියාව ලබා දුන්නා කියන කතාවක් කියනවා. හැබැයි අපි දන්නේ මේ අපේ රැකියාව විරහිත උපාධිධාරී කිසිදු කෙනෙක්ට මේ වෙනකන් රැකියාව ලැබිලා නැහැ. මම දන්නේ ආණ්ඩුවේ උගත් බුද්ධිමත් උපාධිධාරීන් ඉන්න ආණ්ඩුවක් කියලා කියනවා. හැබැයි කට ඇරියොත් කියන්නේ බොරු. මොකද මේ කියන එකක්වත් ඇත්ත කතා නෙමෙයි. මෙතන උපාධිධාරීන් ඉන්නවා හැමදාම උපාධිධාරීන් එනවා මේ එකකටවත් ජනාධිපතිතුමාවත් අගමැතිතුමියවත් මෙතනට එන්නෙත් නැහැ. අපිට විසඳුමක් ලබා දෙන්නෙත් නැහැ. මොකද අපිට ප්‍රතිපත්ති ප්‍රකාශ වලට දාගන්න අගමැතිතුමා මේ ජනාධිපතිතුමා අපිට මේ පැලවත්තර ආරාධනා කරලා අපිට කතා කරලා ප්‍රතිපත්ති ප්‍රකාශ වලට දාගෙන අපිට සියලුම රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියාගත කරනවා කියන කතාව කියලා අද මේ වෙද්දි පොදු ස්කීම් එකක් යටතේ සියලුම රැකියාව විරහිත උපාධිධාරීන් පළවෙනි ආයවැයෙන් රැකියාගත කරනවා කියන කතාව අපිට කිව්වා. හඳුන් නැති සහෝදරය ඇතුළු සියලුම දෙනා. මේ වෙද්දි සියලුම රැකියාව විරහිත උපාධිධාරීන් නැවතත් පාරට ගෙනල්ලා තිනවා. මෙහෙම අපේ රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ජීවිත අයාලේ යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. මහපාර ගත වෙන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ජනාධිපතිතුමනි අගමැතිතුමීනි ඔබ දෙන්දරාට කියනවා අපිව මෙහෙම මහපාරේ මෙහෙම දුක් විඳින්න දෙන්න එපා. මේ තරුණ ජීවිත මේ රටේ අනාගතය. ඒකින්ද කරුණා කරලා මේ දෙස බලන්න. අපි මේ සත්‍යාග්‍රහය අද මෙතනින් නවත්තනවා. හැබැයි අපි අහපව් වෙනවා මේ අපේ ජයග්‍රහණය අපි ලබා ගන්න සහ අපේ සියලුම රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියාව ලබා ගැනීම සඳහා. අද අපි දවසම ඉන්නවා. අපි බලනවා අද ඇයි කියලා. මොකද අදත් පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා ඉන්නවා. ඔහු දන්නවා අපි මෙතන ඉන්නවා කියලා. මෙතන යනවා නිතරම. හැබැයි අපි ගැන බලන්නේ නැහැ. අපි අගමැතිතුමී හරි ජනාධිපතිතුමා හරි දෙන්නගෙන් කියලා සාකච්ඡාවක් තමයි බලාපොරොත්තු. ආණ්ඩු පක්ෂයෙන් ආවේ නැහැ විපක්ෂයෙන් ආවේ. විපක්ෂයෙන් ආවේ. AsianMirror.lk